අඩුමුදලට එන චීන රටේ නිෂ්පාදිත අවුරුදු 3ක් වග කියන කල් 40 ටීවී එකක්. මේක මට මතක හැටියට දැනට අවුරුදු එකමාරක් අවුරුදු මාස 3ක් වගේ කාලෙකදී මේ කස්ටමර් මගේ ගාට ගෙන Samsung ටීවී එකක් අඟල් 40. ඒ පැනල් එකේ බිඳිලා තිබ්බේ. පැනල් එක සවුත් වෙලා නැහැ ඒත් බිඳිලා. ඉතින් අවුරුද්දක වොරන්ටි එකකුත් එක්ක මට මතක හැටියට මම 40 ගානක් වගේ තමයි ওই කාල සීමාව තුල කිව්වේ. අවශ්‍යයි ගෙදර ගිහිල්ලා බලලා අහලා බලලා මොකද ගෙදර පෙරක් පිරිමි ඉන්නවනේ ඉතින් භාර්යාවගෙන් අහන්න නැති මුකුත් කරන්න නැති භාර්යාවගෙන් එහෙම අහලා ඇවිල්ලා කියන්නම් කියලා ගියා නම්බර් එකක් අරගෙන. ඉතින්ලා ඉතින් දවස් එකක් තුනක් විතර වටේ ඇවිදලා බලන්න නැත්නම් ඉතින් අයියේ ටීවී එක හදන්න එපා ටීවී ඒ මුදලට යනකොට මේ පොඩි ගාණක් වැඩි වුණාම අවුරුදු 3ක වොරන්ටි සහිතව ටීවී එකක් ගන්න පුළුවන්. එහෙමයි කියලා වල එන ටීවී එක හයි කරන්නකො කියලා ඒක දීපුවම තව ගාණක් අඩු කරනවා කියලා මේ ටීවී එක රැගෙන ගියා. යනකොට නිකන් අපිට පුප්පලා යන සීනුත් ඔය තියෙනවා නේ ඒකත් පොඩ්ඩකුත් දාලා ඉතින් ගියා. දැන් මේක දැන් අවුරුදු එකමාරකටත් අඩු සීමාවකින් දැන් මේ ටීවී එක අහපො කැඩලා තියෙන්නේ. මේක මේ සෙලෝපින් එකවත් ගලවලා නැහැ. මේක හදනවත්කම මොකද ෂොප් එකකින් දෙනකොට මේක අනිවාර්යෙන් ගලවලා දෙන්න ඕනේ. නැත්නම් මේ පැනල් එකේ තියෙන හීට් එක පිට වෙන්නත් අමාරුයි. ඊට පස්සේ කාලයක් ගිහලා මේ සෙලෝපින් එක මේකට ඇලවෙන සීන් එනවා. ඕවා මේවා වෙනවා. මේක අනිවාර්යෙන් ඔයාගේ ටීවී එකේ තියෙනවා නම් දැම්ම ගලවලා හත් කරලා ගන්න. එක කාරණයක්. දැන් ඕක හරි දැන් මග්ගාවට කියන විදිහකුත් නැහැ නේ. මේක දැන් අවුරුද්දයි මාස දෙකක් තුනක ඉඳලා කැඩලා තියෙනවානේ. ඉතින් මේක දැන් ආගාවට හරි එනිහිල්ලා ඉතින් දැන් කපලා ඊයන් තියලා. කැපුවා නම් ප්‍රශ්නයක් නැහැ ඉතින්. ඊයන් තියලා ලවන්න ගිය එක තමයි ආයෙ කෝප් එකක් ගහලවත් මේකේ තියෙන ලෙඩේවත් දැන් බලා ගන්න විදියක් නැහැ. දෙපැත්තම ගලවලා. මේක හැම වෙලේම කියන යකෝ දෙපැත්තම ගලවුවම මේ ටීවී එකට කරන්ට් එක යන්නේ කොහෙන්ද? මේ කෝප් එකේ මැදින් බං කරන්ට් එකක් යන්නේ නැහැ මේවට. මේ ස්ලයිඩ් එකේ හොඳට බලපල්ලා මෙතනින් ලොකුයි බාත් වර්ගයක් කරන ඒ ටිකෙන් තමයි මේ VGH VGL CKV STV ඔය ලයින් සෙට් එක යන්නේ. ඔය VGH VGL නැත්නම් මේ පැනල් එක පත් වෙන්නේ නැහැ මේ පික්සල්. උනර කට කැඩෙන එකන් කිව්වත් ඉතින් ඔක තේරුම් ගන්න නැහැ නේ බා. මේ මැද පොටස මේ විතරයි මේ පික්සල් ටික වැඩ කරන්න මේ සප්ලයි මේ IC එකට ගිහිල්ලා මේ ඩ්‍රයිව් කරගන්න. ඊටු VGH VGL ටික තමයි යන්නේ. ඉතින් උඹලා මේ දෙපැත්තම ගලවපුවා කොහොමද මේක වැඩ කරන්නේ? හරි දැන් මේක ඊයගෙන අපි ගන්න මේක ඒක නේ ප්‍රශ්න තිබ්බේ මේ Samsung එකේ කෝෆ් 8ක පැනල් එකක් තමයි තිබ්බේ. ඉතින් ඒ කෝෆ් 8ක පැනල් ජෙනෝයින් පැනල් එකක් දාන්න තමයි අපි ඒ ගානක දැන් මේක ඇවිල්ලා තියෙන කෝෆ් IC දෙකක්. බලහංකෝ. IC දෙකෙන් තියෙනවා. ඉතින් මේ IC දෙකෙන් දෙන්න තමයි බං ඔය ටීවී එකක් අට්ටු මුදලට හදලා දෙන්න තමයි උඹලට මේ ඔය රුපියල් 65000යි 70000යි අතර ගානකට ඔය ටීවී එකක් දෙන්නේ. උන් වැරදිත් නෑ ගන්න උඹලා වැරදිත් නෑ. හරි මෙම් බලහන්න ඒක දෙකයි මේකේ IC 8යි මේ තගල් 40. එතකොට මේ පැනල් එක මේ විදිහට ඒ කොස්ට් එක තමයි බං මේ මිලක් මේ තීරණය වෙන්නේ. උඹලා දැන් මේක ගත්ත ප්‍රශ්නේ ඒකනේ අවුරුදු 3 වොරන්ටි කියලා අපිට පුප්පලා ගියකනේ. දැන් මේ අවුරුදු 3 තියෙන්නේ මේකට මම මේ යකඩ බොඩියටයි මේ බෝඩ් එකටයි අවුරුදු 3. පැනල් එකට අවුරුද්දයි. දැන් වරෙන් කාලා වැඩි ඊට පස්සේ මෙතනට ගේන්න බැරින්දා ඔය හදලා දීලා උත් කෑව තව ටිකකුත් ඊට පස්සේ ඉතින් කොහොම හරි තව කවුරු හරි ආයි ඉතින් කියලා මම අගාට කියන කියලා ඔන්න ඉතින් ගෙනාවා. මේක මේසර් කරලා ඉතින් බලන්නවත් යථා තත්ත්වෙදී මේ ටික හපහරි ගස්සගෙන ඉන්න ඕනේ. බැරි වෙන එක නෑ ගොඩ දාගන්න. මේ ඉතින් තව උඹලා ඔය ටෙක්නීෂියන්ලා බං හොඳ පැනල් එකක් තමයි ඔය දාන්න ඔය ගණන් කියන්නේ. මේ වගේ සුප්පහයි පැනල් වලට නෙමෙයි. ඉතින් පොඩ්ඩක් හිතලා බලහල්ලා දා ගන්නවා නම් දාගෙන නැත්නම් මේ වගේ ගිහිල්ලා කුණු ගොඩක් අරගෙන හැමදාම කුණු ගොඩවල් අරගෙන ඉඳහල්ලා. එහෙනම් ජය වේවා ඈ.